හෙල්ලෝ මගේ උන්ටික මොද වෙන්න අත ගෙනල් තියෙනවා මේ ෆුල් ඔප්ටිමේෂන් ගයිඩ් එකක් මේ ගයිඩ්ඩගේ ගොලන්ට මේ මම මේ ්‍රීෆයි විතරන්නේ ්‍රීෆයි තරන්නේ ගැන බින්ඩෝස් තම ඔප්ටිමස් කරන්න ඉද ඕනගේම එකට කියනවා GT5 හන රේඩගේ ඕනගේම ගහන ඕනගේමට ඇප්ලයි වෙනවා මේක මං එන්විඩිය කන්ටරෝල් පැන ගැනයි නෙට්වක් ටස් කනයි රෙගෙඩි ටක්ස් කනයි බයස් ටක්ස් කන ඔක්කොම කියල දෙනවා ඉගැන ඒටZ මේ ෆුල් කියල දෙෙන වීඩියෝ අධික වේ අවුලන්න ඔක්කොමටික බලන්ඩ මේ මොකද වටින වීඩිය මන්ද කරන ලංකාය කවුරුත් ඉන්ඩෙප් සිංහලෙන් මේ දාලාදිනවා මේ ඔප්ටිමස් කන්න වීඩියක් මේ ගොඩක් කට්ටි සල්ලිවට තම කරන්නේ මා සල්ලිවලට ගන්න සල්ලිවලට ගන්න ගොඩක් මේක දාලනෑ වනට ගොඩ ප්‍රීමියම් ටෙක් සමත් දාලා තියෙන හිද වීඩියවරන බලන්ට එනම්මයි කොල්ලොටික ය වීඩියගතුලට හරි හරි බෝ සුකරන පේන ඇති දැන් ්‍රීෆයිවල ps 290 ගනන් යනවා මේ ෆෙක් ps නෙවේ අමේතියෙන් මේක තියෙන ආචන් FPS ෆේක් FPS ගණ්ඩ තැනක් හරිද මෙන්න තියෙන ෂෝ ෆීඩබැක් ෂෝ විශුවල් ෆීඩබැක් කෙනෙ කොන් කරලා නෑ ම මෙත ටික්කේ දාලනෑ ඉට ඒක ඔටික් එක දාල්තිපත් මෙහම බට්නය පෙස් කරත්තම FPS වැඩි මුලම් පේන ඇති FPS එහම වැඩිවෙන්න බට්න රික්කර දිගන් රියල් තම යන්න හරිද එහෙනම් පලවෙනි ඔපිමේශේෂණය හරි පලවෙනි ඔපිමේශේෂණය තම මං ඕලන්ට ඩිස්ක්‍රපෂණ එක දාලා තියෙන්නම් ලිංක් ටිකක් ඔක්කොම මං මේකට මේක යස් කන්න හැමලින්කෑම දාලාතිය නොගලන්ට හරි මේක තම අලු මේ ඉස්රම් ෆයිල් එක පලෙන් ෆයිල් එක මේක ඇතුළට හිල්ලා ඔයගොලෝ රිස්ටෝ පොයින්ටක් ක්‍රියට රිස්ටෝ පොයින්් කියලක රිස්ටෝ පොයින්ට අනිවර ක්‍රේට් කරන්න හද මෙතර කම්ෆික කියන ඩිල්ලා ජීබ හතක් පහක් අයි තිබ මැතිතරම ෝකේ දීලා කෙදිල බැක් වෙලා ඊටස්සේ මෙතන ක්‍රේට් කියල්ටන් ක්‍රේට් කියලා මේ මෝස්ට බිෆෝ ඔප්ටිමයිසේෂන්ස් කියල හරි දාගන්න හරි දස් ක්‍රියේට් කරන්න හරිද දැම් මේ ඔප් මේ ඔක්කරන ඔප්ටිමයිසේෂන් ටික් කල්ලා ගනට වැරදුනා කිවෝ ගැන වැරදුනා කියන්නේ හරි කියන FPS තව අඩ්ඩුවන සමාරකට්ටේ වෙන මොකද මේක ඔප්ටිමයිසේෂන ගුලන්ට ගැලපෙන් නැති තෝට කරන්න තියෙන ඉතින් මෙතන සිස්ටම් මේ තියන සිස්ටම් රිස්ටෝ කියලා ඒකුට රිහිල්ලා මේ චූස ඩිෆරන් රිස්ටෝ පොයින්් ගිල්ල මෙන්න මෙතරින් චූස් කරන්න තියෙනවා හදපුුවගේ නම් මෙතන තියෙනවා මෙතන කිය නෙක්ස්ටීලා ගන පිස් රිස්ටාට රිස්ටාටනට පස පරණයි ගැන්න ඔප්ටිමස් කරන තිබ කලින් ෆයිල්ටික ඔක්කොම ඉංගලා ගිල්ල කලින් තිබ පිසික ෆෑමේ ගැන් තිබ සැතින්ස්ටිකම හරි පලවෙනික පව පලෑන් හරද මේ මෙතරම පව පලෑන් දෙකක් දාරති හරද මේ පව පලෑන් දෙක හර හොඳ පව පලෑන් දෙකක් ඒකට වඩා තව හොඳ පව පලෑන් ඇතින මම මේක ඒකට ඇඩ් කරන්න ශන අපි කරන්න තියන්නේ ක්‍රොම්මට හිල්ලා අල්ටමට පව පලෑන් කියලා සච් කරන්න හරිද කමන්් කියල සච් කරන්න ඉටස් මෙතන තියෙනනේ මේ හයිලයිට් කරලා මේ දෙයකොලට ෆයම එකක් මෙන්න මේක මෙම කොපි කරන්න හරිද කොපි කරලා කොපි කරලා ඊට සෙගලො කියල් තින පලන් විඩෝස් කමම් ප්‍රෝම්ට ඇඩමිස්ට්‍රේට කමම් ප්‍රෝම්ට එක ඇඩමිස්ට්‍රේට කරලා ඔපන් කරන්න හරිද කමන් ප්‍රෝම්ට කෝපන් කරන්නේ මෙතන ගිල්ලා විඩෝසල්ලික කමන් ප්‍රෝම් කියල සර්ච් කරලා රන්න සැඩමිස්ට්‍රේට දෙන්න හද ඊටස්සේ මෙන්න මෙතනින් ඔගොල්ලෝ ගතරින් කොපි කරත් ෆයිල්ල පේස් කරන්න පේස් කල්ලිවර එන්ට දෙන්න එන්ට දෙන්න මගේ තියෙනන්නේ එන්ට දුන්නට පස්සේ ඔකොල්ලෝ ෆයිල්ල ගුලන් පිසිට ඉම්පෝර්ට්න ඊටස මෙතරින් චූස පවපලෑන් කියල දෙන්නවා සොලි ස්පෙලිං වැරදෙන චූස පවපලෑන් දුන්නට පස්සේ ඔගුලන් බැලන්ස් හරි හයි පවපලෑන් හර තියෙන ඇත්තේ ඒක දෙන්නන ආර්ටමෙන්ට් පවපලෑන්ට දෙන්න හද ඉටස් මෙතන් චේන්් සෙටිං සල්ල ඉල්ල ඇඩ්ඩන් සෙටිං ඉල්ලා මෙතනගොල් ප්‍රොසෙස් මනේජ්මන්ට් එක තියන්නේ මිනිම ප්‍රොසෙස් මනේජ්මන්ට සිය දෙන්න ඕනේ මැක්ම ප්‍රොසෙස් මජ සිය දෙන්නවා ඉටස් මේක ඔන් බැට්‍රී මගේ ලැප් ඇත්ති නිසා මේක තියන්නේ ඔගලන් ප්ලක් ඩින් කියන එක ඇක්ටව වෙලා තියන්න හරිද එච්චරයි තියන්න ඕනේ ඉටස්සේ තින බැක්වන්න හරි අපි දෙවනිකටය දෙවනි කරන්න තියෙන මංගොලන්ට මේක ඇතුළේ දැම තියෙන මේ මොකද ටෙක් ඩොකමට දාල ටෙක් ඩොකමට එක ඇප්ස් දෙගත්තින හද ඇප්ස් දෙගත්දාලින් සමහර කට්ටේ කැප්පැක් වැඩ කරන්නේ මං රෙකමෙන් කරන්න මෙන්න මේ ඇප් එක උඩින් තින ඇප් එක මේක මෙහම කොපි කරලා ඔගලන්ගේ ක්‍රොම් එක පේස් කරන්න මෙතන මෙහම කරලා පේස් කල එන්ට කරන්න තුර ඇප් එක ඔටෝම ඩවන්ලෝඩන හරි ඒක මේ ඩවන්ලෝඩ් කර පස්ස මෙන්න මෙ ෆයිල්ලක්න්න ඉටස්සේ මෙන්න මේ අන්පාක් සිපිය කෝස් කියන එක ඕපන් කරගන්න ඇප් එක ඕපන් කරට පස්සේ ටියක් වෙලායි නෝට්ෙන්ඩ ලෝඩුනට පස්සේ දැංගුල යාටම පවලන් දල් නටම පලාපන චස් කරලා මෙන්න මෙතන තියෙන බායක මේ 100% දෙන්න 100% දිල් අන්පාක් හෝල් දෙන්න ඉටස ප්ලයි දෙන්න හරිද ඒ කරට පස බැක්වෙන්
ඊට පස්සේ දෙවෙනි එකට reduce services. හරි. ඊට පස්සේ මේකේ තියෙන බැට් එකක්. බැට් එක ඔයගොල්ලෝ මේ කියන ප්‍රෙස් කල්ලා මෙම රන්න සැඩමිස්ට්‍රේට දී ඕපන් කල කරන්න ම කල්ලා තින්නේ සමන් කරන්න මේක SSD මේකද SSD යස්ල තමා දාල් තියන්නේ මෙහෙම කල්ලා ඕපන් කල්ලා තපර පහක් විතරයි තපර පහවුණට පස්ස ඔටම කලෝසන් හර ඉටස්ස ඒක රිවර්ට් කන්න එක තම මේ තියෙන්නේ මේ තියන්න ඔකොලන්ට කියන්නේ ආය කරපටික හරව ගන්න ඕන්න ගන්න තිබ්බ විදිර ඔන්න මේටිකින් ආය මේටික රන් කරන්න හරිද තේරුණනද ඊටසේ HSD යසලට සිිස්ටම් මේන් කියලා ඔප්ෂන් ගත්තින අපි ඔප්ෂන් එක යසලට ගැන HSD ගැන හාඩරයිව හාඩරයිසට මේ හාඩරයිව ස්ලෝ වෙන මේ ඔප්ෂණ කොන්න ලදී ඉද මෙන මේ ඔප්ෂණ ගුඩ කලික් කල්ලා රන්න සැඩමිස්ට්‍රේට දීල එක රන් කරන්න තපර දෙකක් දෙරයන්නේ කරන්න හද ඉටස සකන් ෆස්ට මේ දින ඔටෝරන් කියලා එකක් ටෝරන්න ගහිල රන්න සැඩමිස්ට්‍රට දෙන්න මේ කියල රන්න සැඩමිස්ට්‍රට දෙන්න හරි ඊර්වස්සේ ගොලන්න මේක තියන ඇති ගොඩක් කියන්න මේක ඔගල වින්ඩෝසේ තියෙන රන්න හැම සර්විසියම හැම අප එකම්ම පෙන්න්න හරිද එහින්ද මේක හරියට බල්ල කරන්න ඕනේ දැම් මෙතන තියෙන ඇති Google Chrome එක දැම්ම කරන්නවා ඉටස් මේ සිිස්ටම් එක තව මගේ ඔක්ටිමස් කරන අප එක හරි ඔයගලන්ට අයින් කරගන්නට තියෙන අප්ටික දැම මෙත EPP කියල තියෙන් EPP කියනවා අයින් කරගන්න ඔක්කොම EPP අයින් කර ඊටස්සේ මෙතන කෝසිං එක ඒ ඕන්න ඒක තියන් ෝන ඉටස් මේ මෙතන ඔගලන් ස්කයිප් කිය බිස්නසම් කියලා ඇති ස්කයිප් බිස්නස් සෙල්ප කියලා අන්න ඒවටික අයින් කළ දාන ස්කයිප් එක තියන ඔක්කොමටි අයික ස්කයිප් මේ යුස් කරන නෑ දැන් කවරුත් වත්සැප් මොකක්ද ඩිස්කෝඩ් එක එවන යුස් කරන්න ඉද මේ ස්කයිප් කියල් තියෙන වට අයින් කරගන්න හරිද ඉටස් EPපිටික අයින් කරගත්තන තන බලමු තමුණත් තියෙන කියලා මංගල කියලා ගොඩා මේක හැම මයි නැඩබා මේ මුගත මං කියන වට විතර කයින් කරන්න මොකද වගන් පිසි ක්‍රේෂන්ට පුළුවන් බ්ලු ස්ක්‍රීන් එන්න පුලන් මේ ඕන්න ඇති මේ කියන මිවහ මයින්කරොත් මෙදන් තියන්න මේ රෝමින් එහම කියල් තියෙන මයිකෝස් ඔෆිස් එක හෙම අයින් කරන්න ඔෆිස්සෙම යස් කනන අයින් කරන්න එපා හරිද ඊටස ගොලන්ට එන්විඩිය ග්‍රෆික් කාඩ් තියෙනනම් මෙතන එන්විඩිය ඩේලි අප්ඩේට් චකප් කියන එක අන්ටික් කරගන්න ඉටස් එන්විඩිය ජෆෝ සෙල් අප්ඩේට් එකත් අන්ටික් කරගන්න ඊටස්සේ මෙතන ක්‍රේශ් රිපෝට් කියලා හතරක් ඇති වන්විඩිය ග්‍රෆික් කාඩ් ඇතිනන ඒ ක්‍රේශ් රිපෝට් හතරම අන්ටික් කරගන්න ඊටස්සේ එන්විඩිය ප්‍රොෆයිල් අප්ඩේටන් ලොගොන් එක ටික් එක තියෙන්න්න ඕන ඉටස් ඩේලි අප්ඩේට් ඩේලි කියන එක අන්ටික්කේ දෙන්න හද ඉටස්සේ අපිට මෙතන මයිකෝසෝ් ඔෆිස් එක තව තියෙනවා මේ ෝඩික ගේඩිම අයින් කල්ල තියෙන්නේ ටස් මයිකෝසෝ් ඇපලිකේෂන් ටිකත් තියෙන මගේ මේ ගන්න ඉතින් ෆයිල් නොට ෆවන්් කියල තියෙන වම වට අයින්ටික් කරගන්න පුළුවන් ආය මෙතන තියෙනවා මංගල පෙන්න්නන්නම් ගේම් SFS කියලම් කක්ද ගත් තියෙනවා අනිවරෙන් ගැන මෙම යට ෝඩික අයින් අට් කරන්න බා මේ වින්ඩෝස් රන්නෙන් ඩෝන් ෆයිල් ටික මෙවා නිවරෙන් ටික්කල් තියගන්න ඕනේ අපි බලමු තමුණත් තියෙන්නේ කියන මේක ඔගලන්ට ඕන්න තිව තියනන ඔගල අයින් කරන්න දන්නන වල පිසි මනත් තියෙන්නේ කියලා දැන් එච්චර මහිතන මගේ තියෙන්නේ මං ගොඩක් කලින් අන්ටික් කල තියෙන්නේ ඉද අය අන්ටික් කරන්න දෙයන්නේ මං කලින් කොමද මේ අප කෝපන් කල කරලා තියෙනවා මේටික හෙන එච්චර කරන් තියෙන ඉටස් මේක නික දැක්වෙන තියන්න එක ඔටෝම ප්ලයි වෙනවා හරි ඒගෙන් ඔගලන්ගේ පිසිගේ තව ඇපලි මට මාමගේ පිසිනේ ගලන් තියන්න මොගල පිසි වෙන වෙන ෆයිල් ඇති රන්න සවිස ඔගලන්ට ඕන්නෑ කෙල හිතනවන ඒවටික අන්ටික් අනිවාරෙන්ම අන්ටික් කළ දාන්න හරි ඉරස් හරි මෙතන තියෙන ඉස්නම සැටින් එකක් තියෙනවා මෙතන ඩිස්පලේකට දැම ඕපන් වෙන්න ඔගලන්ට ඕපන්ුවයි මගේ මේ ඩවන්ලෝඩ් කලනෑ මේ ඕපන් කරන මේක එහින්ද මේ මංගලන්ට වින්ඩෝස් මේකට ගිල පෙන්න්න හරි ඉස්රෝමගලන්ට පයිරසී කියනකට යන්න පයිරසීකට ගිල්ලා කැමරා කියන ඔෆ් කළ දාන්න වැඩන්නේ මයිකෝෆෝන කොන් කල තියන්න ඕනේ වොයිස් මේ මෙතන වොයිස් ක්ටිවේෂන් කියලා සැටින් සල තියන ඒ ඔෆ් කළ දාන්න මේකත් ඔෆ් කළ දාන්න මෙතන ඔක්කොම මේ ඔෆ් කියනක දෙන්න ඔන් කල තියන්න නොටිකේෂන් ඔෆ් කළ දාන්න කවන්ටින් ෆෝ නත් ඔෆ් කරන්න කටෙක් තින ඔෆ් කරන්න කැලන්ඩ ඔෆ් කරන්න ෆෝන් කෝල්ල ඔෆ් කරන්න කෝල් හිස්ට්‍රික ඔෆ් කරන්න ඊමේල් එකත් ඔෆ් කරන්න ටාස්ක ඇත් ඔෆ් කරන්න මෙසේජිං ඔත් ඔෆ් කරන්න රඩියස් ඔෆ් කරන්න අද ඩිවයිසස් ඔෆ් කරන්න බැක්ග්‍රවන්් ඇප් ඔක්කොමටිකෝ අයින් කළ දාන්න ඔෆ් කරන්න ඉටවස්සේ ඇබ් ඩයගනසිස් එවත් ඔෆ් කරන්න ආය ඩොකමන්ස එක තෝස් කළදාන්න පික්චර්ස තෝස් කළදාන්න වීඩියෝ සුතෝස් කළදාන්න ෆයිල් සිිස්ටම් එකත් ඔෆ් කළදාන්න හරි ඉරස මෙතන
තියෙන ඇති Windows update එක. Windows update එක ඔයගොල්ලෝ දැන් Windows කියන්නේ අප්ඩේට් කරලා නැත්නම් අනිවාර්යෙන්ම Windows update කරගන්න. Windows update කරා කියලා ඔක FPS down වෙන්නේ නැහැ. අප් වෙනවා විතර වෙන්නේ. ඒක stable වෙනවා වගේ system එක. ඒ හින්දා අනිවාර්යෙන්ම Windows එක up to date තියාගලා ඊට පස්සේ ආවා Windows එක update up to date තිබ්බා කියමුකෝ. ඊට පස්සේ මෙතනින් සතියකට මාසයකට වගේ මේක post කරලා දාන්න. ඊට පස්සේ ඒකෙන් run වෙන්න දෙන්න මාසයක් දෙයක් මේ මාසයක් නෙමෙයි සති දෙකක් විතර මේ පෝස්ට් එන්න දීලා මේ ඊළඟ පාර ආය අප්ඩේට් කරන්න. එහෙම තමයි මම කරන්නේ. මේක අනිවාර්යෙන් මේ පෝස්ට් කරලා තියාගන්න ඕනේ. මෙතනින් මේ පෝස්ට් කියලා තියෙන එක තියෙන්න ඕනේ. හරිද? එතනින් Windows කියන්නේ මේ settings ඇතුලේ මේව ටික හරි. ඊට පස්සේ මෙතන display එකට ගිහිල්ලා advanced display setting ගිහිල්ලා මෙතන ඔයගොල්ලන්ගේ maximum refresh rate එක දෙන්න ඕනේ. හරිද? maximum refresh rate එක දුන්නත් පස්සේ හරි. ඊට අපි ඊළඟ set එකට යන්න. මේකේ තියෙන මේ ටික තමයි මම මේ දාලා දෙන්නේ. හරි GPU එකට ගිහිල්ලා පස්සේ මෙතන තියෙනවා ඔයගොල්ලෝ AMD Nvidia කියලා දෙනවා. අර්ථ මගේ AMD graphic card එක නෙවෙයි තියෙන්නේ. හරි AMD graphic card එක නෙවෙයි තියෙන්නේ. ඒ හින්දා මම ඔයාලන්ට මේක යටින් පින් comment section එකේ දාලා තියෙන AMD driver settings කියලා දාලා තියෙන වෙනම වීඩියෝ එක link එකක් එන්නේ වීඩියෝ එකට ගිහිල්ලා මේ වීඩියෝ එකේ තියෙන විදිහට ඔයගොල්ලන්ගේ AMD card එක තියෙනවනේ මේ විදිහට හදාගන්න. හරිද? දැන් මගේ Nvidia graphic card එක තියෙන මම Nvidia user කෙනෙක්. හින්දා මම ඒ කියන්නේ ඒකේ settings ගැන මම දන්නවා. ඒ හින්දා ඔයගොල්ලන්ට කියලා දෙන්න. හරිද? දැන් මේකේ තියෙනවා Strom profile inspector කියලා මේකක් ඇති bat එකක් ඇති. ඒක ඔයගොල්ලෝ profile inspector කියන එක download කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ profile inspector එක download කරගත්තට පස්සේ ඒක open කරගන්න. open කරාට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා ඇත්තේ profile inspector එක මෙන්න මෙහෙම තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා ඇති. ඊට පස්සේ මේකෙන් back වෙලා ඔයගොල්ලන්ට තියෙනවා ඇති profile inspector ඒ app එක මේක ඇතුළේම තියෙනවා ඇති. මෙතන දෙනවා Kobe PI nip file එක. හරිද? nip file එක ඔයගොල්ලන් කරන් තියෙන්නේ මෙන්න මෙහෙම ගිහිල්ලා profile inspector app එක තියෙන app එක උඩින් මෙහෙම drag and drop කරන්න ඕනේ. හරිද? drag and drop කරාට පස්සේ ඒ setting ටික apply වෙනවා. ඒ කියන්නේ මේ කියන්නේ මගේ setting ටික ඔයගොල්ලන්ට apply වෙනවා. හරිද? මේ කියන්නේ මම optimize කරලා තියෙන setting ටික ඔයගොල්ලන්ට apply වෙනවා. හරි ඊට පස්සේ මෙතන apply changes කියලා දෙන ඒක උඩ click කරලා apply changes ටික මේ ටිකේ දෙන්න ඕනේ. හරිද? හරි ඊට පස්සේ අපිට තව app එකක් තියෙනවා. ඒ app එක ඔයගොල්ලෝ open කරගන්න. මොකක්ද ඒකේ නම MSI mode utility app එක. හරිද? මේකේ කරන් තියෙන ඕන graphic card එක තියෙනවා නම් graphic card එක මෙන්න මේ උඩ ඉතන මගේ Nvidia RTX 2050 එකක් තියෙන්නේ. ඒක උඩ click කරලා මෙතන මේ high කියලා තියෙන high කියන එක උඩ click කරගන්න. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ Wi-Fi adapt එක තියෙන Wi-Fi adapt එක ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මෙන්න මෙහෙම task manager එකට ගිහිල්ලා ඔයගොල්ලන් Wi-Fi මාක් මේ කියන Wi-Fi කියලා තියෙන උඩ click කරලා මෙතනින් ඔයගොල්ලෝ නම් බලා ගන්න. එතන නම මෙතනක් තියෙන්න ඕනේ. දැන් මගේ ඒ නම මෙතන තියෙන. ඉතින් ඒක high කියලා දෙන්න ඕනේ. හරිද? මෙතනින් ගිහිල්ලා high දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන USB 3.10 host control එක තියෙනවා. ඒ control එකත් high දෙන්න ඕනේ. කියන්නේ ඔයගොල්ලෝ මේ USB ගැන mouse එකෙන් button එක ඔබද්දි ඔබ ගමන් ඔයගොල්ලන් PC එකට ඒක connect වෙනවා. හරිද? හරි ඒ ටික වුණාට පස්සේ මෙතන apply කියලා දෙනවා. ඒක තුන් පාරක් විතර බලන්න. ඊට පස්සේ අපි යන් MSI Afterburner app එකට. හරිද? MSI Afterburner app එක ඔයගොල්ලෝ මේකෙන් ගිහිල්ලා download කරගන්න. හරිද? MSI Afterburner කියලා Chrome එකේ ගහන්න. එහෙම කියලා MSI Afterburner කියලා ගහලා ඔයගොල්ලෝ පළවෙනි link එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා final version කියලා. මෙතන beta version එක නෙවෙයි final version එක ගිහිල්ලා ඔයගොල්ලෝ download කරගන්න. download කරගත්ත පස්සේ දැන් මං ගාව තියෙන එක download කරලා ඉන්න මම ඒක open කරගන්න. open කරාට පස්සේ ඔයගොල්ලන්ට තියෙන ඇති මේක ගොඩක් කැලි බෙල් තියෙනවා. මෙතන settings තියෙන setting එකට ගිහිල්ලා මොන්ටරන් එකට යන්න. මොන්ටරන් එකට ගිහිල්ලා මෙතන ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. කියන්නේ CPU මේක. හරි මේකේ ඔයගොල්ලෝ හැම ඒ කියන්නේ මේකේ තියෙන ඇති මේ GPU usage, FB usage, VDI VID usage කියන එක අන්ටික් කරගන්න. මම මේ පෙන්නන ඔක්කොම ටික අන්ටික් කරගන්න ඕන. හරිද? හරි ඉස්සරම ඔයගොල්ලෝ GPU usage එක අන්ටික් කරගන්න, මේක අන්ටික් කරගන්න, මේකත් අන්ටික් කරගන්න. මේ සෙට් එක ඔයගොල්ලන් ඩිස්ප්ලේ එකේ පේනවා ඇති. ඒ ටික අන්ටික් කරගන්න. ඔයගොල්ලන්ගේ ඒකම තියෙන්නේ මේ අන්ටික් කරලා තියෙන ඔක්කොම අන්ටික් කරා ඊට පස්සේ මෙතන පටන් ගන්න ඇති මේ ටිකත් ඔක්කොම අන්ටික් කරනවා. ටෙම්ප ලිමිට් එක අන්ටික් කරනවා, පවර් ලිමිට් එක අන්ටික් කරනවා, වෝල්ටේජ් ලිමිට් එක අන්ටික් කරන්න ඕනේ. ඊට CPU 1 ටෙම්පරේචර් කියලා තියෙනවා. ඒ ටික ඔක්කොම සෙට් එකම අන්ටික් කරන්න. හරිද? සෙට් එකම CPU 5 6 7 8 9 10 කියලා තියෙනවා. 10 12 12 වෙනකන් තියෙන්නේ. 12 වෙනකන් CPU ටික අන්ටික් කරලා
CPU ටෙම්පරේචර් කියලා තියෙන CPU ටෙම්පරේචර් එක විතර ටික් එකේ තියෙනවා හරිද අනිත් ටික ඔක්කොම ටික CPU ටෙම්පරේචර් කියන එක විතර ටික් එකේ තියෙනවා හරිද ආය ටික් කරන්න ඕන ටික 1 2 3 4 5 6 7 8 9 10 12 ඊට CPU 1 clock 2 3 5 6 7 8 9 10 12 ඊට සායත් තව සෙට් එකක් තියෙනවා ඒ ටිකත් අන්ටික් කරලා දාන්න හරිද ඔයගොල්ලන් ටික් එකේ තියෙන්න ඕනේ එතකොට ටික් එකේ දාලා තියෙන්න ඕනේ CPU ටෙම්පරේචර් එකයි GPU ටෙම්පරේචර් එක ටික් එක විතරයි දාලා තියෙන්න ඕනේ හරිද හරිද මෙම GPU ටෙම්පරේචර් එක ටික් එකයි CPU ටෙම්පරේචර් එක ටික් එක විතරයි දාලා තියෙන්න ඕනේ අනිත් ඔක්කොම ටික ටික් එක තියෙන්න ඕනේ හරිද ඊට පස්සේ එච්චරයි මේ අපේ කරන්න තියෙන්නේ ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ මේ මාස්ටර් ග්‍රැෆික් ප්‍රොසෙසර් කියන එක මෙන්න මේගොල්ලන් ග්‍රැෆික් කාඩ් එකේ දාලා තියන්නේ ඊට පස්සේ ඕකේ ඔබන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕවර්ක්ලොක් කරන්න ඕන නම් මේක ඕවර්ක්ලොක් කරන්න පුළුවන් හැබැයි මම ඒක කියලා දෙන්නේ නැහැ මොකද ඕවර්ක්ලොක් කරන්න ගිහලා සමහර කට්ටිය PC crash වෙනවා ඒක මම කියලා දෙන්නේ නැහැ මේ ඔයගොල්ලන්ට ඕවර්ක්ලොක් කරන්න ඕන නම් මෙන්න මෙතන බාර් එකක් තියෙනවා ඒක උඩට පල්ලෙහාට ගිහලා මේක ඔයගොල්ලන්ට ඕවර්ක්ලොක් කරන්න ඕන නම් මෙතනින් 50ක් වගේ ඕවර්ක්ලොක් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම ඕවර්ක්ලොක් කරගන්න තියෙන්නේ දැන් මම කියමුකෝ මම 50ක් දානවා මෙන්න විදිහට 50ක් දාලා මෙතනින් මේ තියෙන සේව් බටන් එක ඔබලා මේ ටික් එක දෙනවා මම එහෙම කරන්නේ මොකද මම ඕවර්ක්ලොක් කරන්න කැමති නෑ මොකද සමහර වෙලාවට PC crash වෙනවා එහෙනම් ඔයගොල්ලන්ගේ PC එක ඔෆ් කරන්න ඕන කරන්න try කරලා බලන්න crash වෙනවා නම් ආයෙ PC එක on වෙනවනේ එහෙම කරලා බලන්න හරි ඊළඟ set එකට යන්න ඊළඟට අපිට තියෙන්නේ හරි ඔයගොල්ලන්ට Nvidia graphic card එක තියෙනවා නම් මම කියලා දෙන්න Nvidia graphic card එකේ සෙටින්ස් ටික මම කියලා දෙන්නම් දැන් අපි කලින් අප්ලෝඩ් කරන්න ෆයිල් එකක් nip ෆයිල් එකක් Nvidia profile inspect එකට අන්න ඒකේ සෙට් එක තමයි දැන් මේ කියලා දෙන්න යන්නේ එකින් එක හරිද මම ඉක්මනට කියලා දෙන්න image scaling off කරන්න ඕනේ ambient occlusion off කරන්න ඕනේ anisotropic filtering off කරන්න ඕනේ anti-aliasing fx ඒක off කරන්න ඕනේ anti-aliasing grammar correction එක off කරන්න ඕනේ anti-aliasing mode එක off කරන්න ඕනේ ඊට පස්සේ background application max frame rate එක off කරලා දාන්න CUDA CPU එක all තියෙන්න ඕනේ DSR factors එක off තියෙන්න ඕනේ low latency mode එක on තියෙන්න ඕනේ max frame rate එක off කරලා තියන්න low max frame rate කියන්නේ මේක ඔයගොල්ලෝ max frame rate එක නේ කියන්නේ ඔයාගේ app එකක් කියමුකෝ දැන් ඔයා free fire open කරලා තිනවා ඒත් එක්කම තව emulator එකක් open කරනවා මොන හරි මේ game එකක් තව open කරනවා background එක හරිද ඒ background ඒකෙත් FPS යනවා 80 ගණන් හැබැයි free fire එකෙත් යනවා 100 ගණන් එතකොට ඒ දෙකටම ඇදලා ගන්න ඕනේ ඒගොල්ලෝ කරන් තියෙන දැන් ඔයා free fire උඩ mouse එක කරකිනවා නම් ඒගොල්ලෝ කරන්නේ free fire එක app එකට උපරිම පර්ෆෝමන්ස් දෙනවා ඒ වගේම පිටිපස්සේ ඇප් එකට උපරිම පර්ෆෝමන්ස් දෙනවා ඒක මේ ඕෆ් කරලා ඒක ඔන් කරලා තියෙද්දි ඒගොල්ලන්ගේ කැප් එකට විතරයි දෙන්නේ කියන්නේ මවුස් එක ක්ලික් කරලා තියෙන ඇප් එක විතරයි පර්ෆෝමන්ස් දෙන්නේ ඒ හින්දා මට ඒක ඕන් නෑ මොකද මම ගේම් දෙකක පාර රන් කරන්න කවුද කියන්නේ එහෙම රන් කරන්න නැති නිසා තමයි ඒක ඕෆ් කරලා හරිද ඔයාලන්ට ඕන් එක ඔන් කරගන්න මෙතන මල්ටි ෆ්‍රේම් සාම්පල් එක ඕෆ් කරලා දාන්න මොකද OpenGL UDI compatibility එක prefer performance දෙන්න ඕනේ prefer performance දෙන්න OpenGL rendering GPU ඔයගොල්ලෝගේ GPU එක දෙන්න prefer maximum performance එක power management එක prefer maximum performance දෙන්න prefer refresh rate එක highest available refresh rate එක දෙන්න shader cache එක 10GB ඔයගොල්ලන්ට 5GB දෙන්නත් පුළුවන් මම 10GB දීලා තියෙන්නේ හින්දා ඔයගොල්ලන්ට කැමති ගණන් දෙන්න පුළුවන් 5GB තමයි අඩුම 5GB දෙන්න anisotropic sample එක අනිවාර්යෙන් on කරගන්න එක වටිනවා මේ setting එක FPS 20ක වගේ difference එකක් එනවා මේක on කරාම off කරාම on කරලා තිබ්බම FPS වැඩි වෙනවා negative BIOS එක love දෙන්න ඊට පස්සේ texture filtering quality එක highest performance දෙන්න high performance දෙන්න ඊට පස්සේ tier line optimization on කරන්න triple buffering off කරන්න vertical sync off කරලා මේ ටික තියෙන විදිහම තියන්න හරි මෙතන configure surrounded physics කියන එක මේක auto තියන්න මේ graphic card එක දෙන්න එපා මෙතන auto select දෙන්න හරිද ඊට පස්සේ change resolution එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ monitor එකේ නැත්නම් lap එකේ තියෙන උඩ වැඩිම refresh rate එක දෙන්න හරි මම මේගොල්ලන්ට කියලා දෙන්න refresh rate එක වැඩි කරගන්න කොහොමද කියලා හරිද දැන් ඔයගොල්ලන් මෙතන තියෙන option එක customize කියලා හරිද customize කියලා option එක උඩ click කරලා මෙතන create custom මේක Nvidia graphic card එකේ තියෙනවා විතරයි කරන්න පුළුවන් හරිද වෙන option එකක් තියෙනවා මම කියලා දෙන්නම් හරි මෙතන create custom resolution කියලා තියෙනවා මෙතන enable resolution not export by display කියන එක ටික් එක දාන්න හරිද create custom resolution ඊට පස්සේ මෙතන ඔයාට ඕන resolution එක දෙන්න දැන් ඔයගොල්ලන්ගේ display එක කියමුකෝ 60 තියෙන්නේ කියලා 60 තියෙනවා නම්
ඔගොල 75 මෙතනින් දාගන්න. හරිද? 75 දාගන්න. 75 දාගත්තට පස්සේ ඉගෙන 60 තියෙනවනම් ඔගොල්ලෝ 75 දාගන්න. ඒක try කරන්න ඔයගලන්ට. කියන්නේ ඔයගලන්ට මේක මෙතන ටෙස්ට් කියලා තියෙන ටෙස්ට් කියන එක ගිහුවට පස්සේ ඩිස්ප්ලේ එක බ්ලැක් වෙලා බ්ලැක් වෙලා ආවේ නැත්තම් විනාඩි තප්පර 12ක් වගේ ඉන්න ආයෙ ඩිස්ප්ලේ එක එනවා. එතකොට ඔයගොල්ලෝ 65 වගේ දෙන්න. 65 දීලා බලන්න. එතකොට ඒ අනිවාර්යෙන් හරියන්න ඕනේ. ඔයගොල්ලන් ඩිස්ප්ලේ එක 144ක් තියෙනවා නම් 165ක් දෙන්න. 165 දුන්නට පස්සේ ඒක ටෙස්ට් කියන බටන් එක ඔබලා දෙන්න. දැන් මම එහෙම කරන්න යන්නේ නැහැ. මොකද මට 144 Hz හොඳටම ඇති. ඒ හින්දා මම වැඩි කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක ටෙස්ට් කියලා දාලා apply එක දීලා okay දුන්නාට පස්සේ මෙතනින් අලුතින් custom මේ වගේ custom එකක් හැදිලා custom resolution එකක් හැදෙන්නේ. මේ තියෙන custom කියලා හැදිලා මෙතනින් 75 කියන select කරලා මෙතනින් apply දෙන්න. හරි. එච්චරයි මේ ටිකේ කරන්න තියෙන්නේ. අනිත් ටික ඔක්කොම default තියෙන්නේ. මෙතන ඊට පස්සේ apply කියන මේ බටන් එක දෙන්න. හරි. ඒක දුන්නාට පස්සේ අපි යන් ඊළඟට. ඊළඟේ තියෙන reg tweaks ටික. ඔයගලන්ට තව දෙයක් තියෙනවා. ඔයගලන් Nvidia graphic card එකක් තියෙනවා නම් ඔයගලන්ට හොඳම graphic මේ drive එක තමයි 537 graphic card එක කියන්නේ graphic drive එක. ඔයගොල්ලෝ අනිවාර්යෙන් graphic drive එක download කරලා ඒක install කරගන්න. හරිද? දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මම ඒක install කරලා දෙන්නේ මේ දිනේ 537.58 කියන graphic card drive එක තමයි ඔයගොල්ලෝ install කරගන්න ඕනේ. install කරන්න විදිහ දන්නේ නැත්නම් මෙතන ගිහිල්ලා Nvidia කියලා ගහලා Nvidia 537.58 graphic drive කියලා දාලා මෙතන ගිහිල්ලා ඔයගොල්ලන් graphic drive එක මෙතනින් install කරන්න පුළුවන්. හරිද? මේ page එකේ මේ තියෙන ඇති මේ තියෙන 64 bit Windows 10 and 11 මෙතනින් ගිහලා download දීලා ඒක install කරගන්න තියෙනවා. ඒ drive එක මාර්ම කියන මේක පරණ drive එකක්. මේක දැන් අවුරුදු 4කට කලින් අපු drive එකක් තාම හොඳට වැඩ කරනවා. FPS 50ක විතර difference එකක් තියෙනවා අලුත් drive එකේ මේ drive එකේ. ඒ හින්දා අනිවාර්යෙන් ඒ drive එක use කරන්න. හරි. ඊට පස්සේ අපි යන් ඊළඟට තියෙන reg tweaks ටික. reg එක මේ විදිහට මේක apply කරගන්න, මේක apply කරගන්න, මේක apply කරගන්න, මේ ටිකත් set එකම apply කරලා මෙන්න මෙතන තියෙන mouse show delay එකත් ඔක මේ set එකම apply කරගෙන reg tweaks apply කරන විදිහ දන්නවා. ඉතින් මම apply කරලා තියෙන apply කරන්නේ. හරි. network tweaks පැත්තට යන්. network tweaks පැත්තේ තියෙනවා device manager කියලා app එකක් ඇති. device manager app එක sorry මෙන්න මෙහෙම කරලා run as administrator දීලා open කරගන්න. හරි. device manager එකේ ආවට පස්සේ network tweak පැත්තට ගියට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඇති වගේ network adapters මෙතන. හරිද? මෙතන network adapter set එකම තියෙනවා. ඕනන් කරන්න තියෙන්නේ මේකේ එකින් එක disable කරගන්න. මේ WAN කියලා තියෙනවා ඇති ඔයගලන්ට. දැන් ඔයගලන් use කරන මම use කරන්නේ මේ Wi-Fi 6 කියන adapter එක තමයි මම use කරන්නේ. ඉතින් ඒ adapter එක විතරක් ඔයගොල්ලෝ තියාගන්න. ඉතින් අනිත් ටික ඔක්කොම disable කරලා දාන්න. හරි. මම මේ ඔක්කොම ටික disable කරලා දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ මගේ Wi-Fi 6 කියන එක විතරයි දැන් open කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයගලන්ට තව තියෙනවා ඇති මෙතන system devices කියලා. හරිද? system devices එකට ගියාට පස්සේ මෙතන high precise event time කියලා දෙනවා. high precise event time එක disable කරගන්න. මෙතන මම enable කියන්නේ දැන් disable කරලා තියෙන නිසා enable කියලා පේනවා. මෙතන disable කරගන්න. මෙතන මොකද්ද ඒකේ තියෙන නම තියෙන්නේ high precise event time. හරි. ඊට පස්සේ high define audio control එක disable කරගන්න. ඊට පස්සේ මේ composite bus emulator කියන එක enumerator කියන එක කියව ගන්නද දෙනවා. ඒක disable කරලා දාන්න. හරිද? මේක mouse එකේ delay එක හදනවා මේ ටික තුනම disable කරාට පස්සේ. හින්දා අනිවාර්යෙන් ඒක disable කරගන්න. ඊට පස්සේ මේක back වෙන්න. ඊට පස්සේ මේ optimize කියන එක මේ ගියට පස්සේ ඔයගොල්ලන් text document එක තියෙනවා ඇති. text document එක open කරන්න ඕනේ. මම දැන් කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ මෙතන Wi-Fi mark එකේ තියෙන Wi-Fi mark උඩ කරලා open network setting එක තුලට යන්න. ඊට පස්සේ change advance මෙතන තියෙනවා ඇති. ඉන්න මම පෙන්නන්නම්. change adapt option එකට යන්න. මෙතන තියෙනවා change adapt option එක. Windows 11 උත් මේ විදිහම තියෙනවා ඇති. Windows 11 වල යන්න තැනක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න එතන ඇති. change මේ පැත්තේ හරි ඇති. advance adapt option කියලා හරි ඇති. ඊට පස්සේ මේක මේ properties ගිහිල්ලා ඔයගොල්ලෝ use කරන දැන් ඔයගොල්ලෝ ethernet use කරනවා නම් Wi-Fi එක disable කරගන්න. මෙතනින් ගිහිල්ලා disable කියන ඔයගොල්ලෝ කියන්නේ ඊට පස්සේ ඔයා Wi-Fi use කරනවා නම් ethernet කියන use කරන්නේ නැත්නම් ඒක disable කරගන්න. හරිද? අනිවාර්යෙන් කරගන්න.
ඉටස්සේ මෙතන වයිෆයිකුට කලික් කලා ප්‍රපටිසකට ප්‍රපටිසට ගියට පස්සේ මෙතන පලනි ඔප්ෂන් ඩිසේබ කරන්න දෙවනි ඔප්ෂන් ඩිසේබ කරන්න ඕස් පැකට ස්කේජුල කියන ඒ ටික්ක තියාගන්න ඉන්ටනෙට් පොටකෝල් වර්ෂන් එක ඒ ටික්කේ දාල් තියන්න මොකද IPv4 කියන එක ටික්කේ දාල් තියන් IPv6 ටික්කේ දාල් තියන් අනිත් ඔක්කොම ටික්ක අයින් කරගන්න මේ ලින්ක් ලේය කියලා තියෙන ටෝපොලොජි ටික මයික්‍රොසොෆ්ට් නෙට්වර්ක් ඇඩැප්ටර් එක ඔක්කොම මේ සෙට් එකම ටික් කල්ලා මං දැන් කියවු නම් ටික විතරක් ටික්ක දාල් තියන් හරි ඊටස් මෙන්න මේ දින ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් වර්ෂන් 4 එන්නෙකුට ක්ලික් කල්ලා ප්‍රොපර්ටිස් යන ප්‍රොපර්ටිස් කියල්ලා මෙන්න මෙතන ඇති ප්‍රිෆර් DNS කියල් තියෙන්නේ හර එන්නේකොට මෙහම මෙතන තියෙන ඇත්ත ගොල්ලන්ගේ මෙන්න මෙතන තියාගන්න හරිද යස් ෆොලවින් DNS කියනකොට තියන්න ඉන්න මංවල් පෙන්න්න හරි මෙන්න මේකුඩ කලික්කය දාලා දැන්වල පෙනති මං දාලා තියෙන්නේ එකයි බින්දුව බින්දුව එක දාලා තියන්න හරි ඒක මගේ කලව් ෑක ඔගුල කරන්න තියෙන්නේ මෙතන CMD ඕපන් කරන්න CMD ඕපන් කරලා කමන් ප්‍රොම්ට ඕපන් කල රන්න ඇඩමිස්ට්‍රේට දීලා පිං කිය ටයිප් කරලා එකයි බින්දුව එකයි බින්දුවනේ සොරි එකයි.එකයි.එකයි.එක කියලා රන් කරන්න හරිද ඉටස ඔගලන්ට රන්න නැති මේකේ ඉටස් දැම්මගේ ඒක ඩිසාල්ට කැවිල්ල තින මෙතන තියන්නේ එස් මගේ පින් එක 96 හරි දෙකින් 96යි ඉටස්සේ දැම්මම් රන් කළ බලන්න පින් කියල ගහලා දැඟ බලමු කලව් ෆ්ලෑගේ හරින මෙහම නොක තම එන්න කලව් ෆ්ලෑගේ හරිද කලව් ෆ්ලෑගේ පින් එක තම 8යි මැතින් ඩොට්ටන්නට එන්ටෝ බන්ඩ එන්ට බොඩ පස්සේ දැන්වට පින්න එක පේන ඇති මේක 53යි පින්න ගන්න මේක 114 පින්න ගැනවා කියන්න මට මගේ පිසිකට ඒක හරියන්න මඉන්න පැත්තට මේ මංද කැන්ඩින්නේ ඒ කැන්ඩිවලට ඒ කලව් ෆ්ලය අයිපිය පෙන්න්න ගොලට Google ID මේ තියෙන Google ID Google ID තම හරියන්න තොට මමුකත් දන්නද කරන්න මේක බැක්කනවා මෙතන පිෆර් DNS කියන 1111 දාලා ඔවටනේ DNSකට එකයි බින්දුව එක හරි ඊටස් දැන්ගලට අටයි දාලා තිබගේ අඩු පින්න ගවන ඒකට කරන තියෙන මෙත අට දාන අට දාලා මෙතන අටයි බින්දුව අට දාන්න හරි ඒ සැට තෙන්වා හිල්ම හිතන ඇති තෙර නැත රිවයින් කළ බලන්ට මුම හයිින් කිවන මොද ගොඩත් තිනවා මේ ඔක්ටමස් මේ තව කරන්න හරි ඊටස් මෙතර කම්ෆික කියලා තියෙන ඇති කම්ෆිකයකුට ගිහිල්ලා තව පේජ ඕපන් නති පේජඩ හිලා මෙනමතර ලව් කම්පියුටර් රන් සේව් පව කියන එක ටික් එක අයින් කරලා ඕකේ දෙන්න හරි හිට සාගි හිල බලන්න ඔක්කොම ප්ලයි වෙලා තියෙන්නේ කියලා අනිවරම් බලන්න මේ ඔක්කොම ප්ලයි වෙලා තියෙන්නේ කියල ටස් බල්ලා ඕකෝබල බැක්වෙන් හරි අපි ඊලාකටය ඊලාගේ තියෙන් TCP ඔප්ටමයිසේෂන් TCP ඔප්ෂණය මේ තියෙන මෙතතින ටෙක් ඩොකමට එක් තියෙනවා යොගලන්ට මෙතන මෙතින URL එක මේ කලික් කල්ලා Google ලෙංගිල්ල ඩවන්ලෝඩ් කරගන්න පුළුව TCP ඔප්ටිමයිස කියලගේ හොම මෙ වෙලා මෙ මෙතරින් ගිල්ල ඩවන්ලෝඩ් කරගන්න පුළන් හරි වෙබ්සයිට් දින මෙතරින් ගිල්ල ඔගලන් ඩවන්ලෝඩ් කරන්න පුළමේදීන් ගොඩක් තියෙන වර්ෂන්ම තියෙනවා ලේටස් වර්ෂන් එක දාගන්න ඩොල්ලො මෙතින් TC ඔප්ටිමේෂන් වර්ෂන් 3 කියන එක ඩවන්ලෝඩ් කරන්න හරි ඩවන්ලෝඩ් කර පස්සේ මේ තින මගේ අප එක තියන්න මේ රන්න සැඩමිස්ට්‍රේට දීලා යෙස් දීලා ඕපන් කරන්න හ රන්න සැඩමිෂන් අනිමර දෙන්නඩෝනේ අර මේක විනාඩියක් විනාඩික් කියන්න අප පහක් විදිරන ලෝඩ්ඩෙන්ඩ ලෝඩ් උනාට පස්සේ ඔගුල්ල මෙතන ඔගුල්ලන්ගේ වයිෆයි රවටරේ රවට කියන්න ඔගල වයිෆයි යස්ක නැඩට් එක නම නාම දෙන්න ඕන ඉටස් මෙතන වින්ඩෝ සොටෝට කියෙන නෝමල් තියන්න ඕන වින්ඩෝ සොටෝට එක නෝමල් තියන්න වින්ඩෝ ස්කේනිග ඩිසේබල් කරන්න ඉටස් මේක CTT මොකද CTCP තියෙන්න්න ඕන හද CTCP තියෙන්න්න ඕනේ ඉටස්සේ මෙන්නමක ඩිසේබල් කරන්න මේක ඩිසේබල් කරන්න මේක 64 දාගන්න ගියානේ මේක 64 දාගන්න මේක 64 ඉටස මෙතන මේ තියෙන කම්පැටිබිලිටි කියලා ඒ එනේබල් තියන්න චෙක් සම් ඔෆ්ලෝඩින් ඩිසේබල් කරන්න ද චිම්නි ඔෆ්ලෝඩ් එක ඩිසේබල් ලාස්කේල් ස්පෙන්ඩ් ඔෆ්ලෝඩ් එක ඩිසේබල් තියන්න මේ අන්තිම ඔප්ෂන් එක එනේබල් කරගන්න ඊටස් හට මෙතන ඔගලන් පෙන ඇති මෙතන මේ ටික් ඇත්තින මේ බායකක් වයි තියෙන මේ බායක වගේ MBP සියරනකම් දාගන්න ඉටස්සේ
මෙතන ඇඩ්ඩා සෙටින් කියල තින ඇඩ්ඩා සෙටින් ඩියල මේක 10 මේක 10 මේක 4 මේක 5 මේක 6 මේක 7 මේක දෙක දාගන්න මේ ඩිසේබල් කරන්න මේක 2000 මේක 300 දාගන්න මේක බින්දුව දාගන්න මෙතන ඔගලන්ගේ වෙනස් නම් සිටින් ටික වෙනස් නම් මේ ඩිෆෝල්ටන සිටින් ටික ඔගලන් මේක වෙනස්සලා තින මේ විදිහට හදාගන්න අර ඩිසේබල් FFF කියන එක දාගන්න රෙස්පොන්ස් ටයිම් එක සිස්ටම් රෙස්පොන්ස් එක බින්දුව දාගන්න ගේමින් බින්දුව දාගන්න මේක ඩිෆෝල් මෙ මුකුත් මාරු කරන්න මේ ඩිෆෝල්ට එනවටික මේක ඩිෆෝල් තියාගන්න මේක ඩිෆෝල් තියලා මේ අන්තිම වැලියගත් තියෙන්නේ මේ වැලිය එක 65,534 දාලා මේක 30 දාගන්න මේ සෙටින් ටික SSයක් හරි දාගන්න මේ විදිහටම හදා හරිද ඊට මෙතන apply changes කියලා දින apply changes එක දීලා exit වෙන්න ඕකේ ඕකේ ඊට පස්සේ අපි යන් ඊළඟට මේක system device clean එක මේක මේ run as administrator දෙන්න run as administrator දුන්නාට පස්සේ මෙන්න මෙතන devices කියලා තියෙනවා මෙන්න select all දීලා remove selector දෙන්න හරි ඒකෙන් back වුණා එච්චරයි system explorer එක දෙන්න system explorer දුන්නාට පස්සේ මෙන්න මේ URL එක තියෙනවා URL එකෙන් ගිහිල්ලා ඔයගොල්ලෝ ඒක download කරගන්න ඕනේ හරිද URL එක වැඩ කරන්නේ නැත්නම් නිකන් Google එකට ගිහිල්ලා system explorer කියලා search කරලා මෙතනින් download කරගන්න තියෙන්නේ keep your system under මේ තියෙන download now දීලා download කරගන්න මේ වගේ interface එකක් පෙන්නයි මේ වගේ ඉන්ටර්ෆේස් එක පෙන්නයි ඊට පස්සේ ඒ ඇප් එක ඕපන් කරද්දි මැසේජ් දෙක තුනක් එයි ඒ ඔක්කොම ඕකේ දෙන්න ඊට පස්සේ ස්කෑන් මොකද්ද මේ ස්කෑන් කියලා මැසේජ් එකක් එනවා ඒක නෝ දෙන්න ඕනේ හරිද හරිද ඊට පස්සේ මෙන්න මෙහෙම විදිහට ඇප් එක ඕපන් අන්න හරි ඊට පස්සේ මෙතන ඔයගොල්ලන් තියෙනවා ඇති මේ විදිහට මෙතන බටන් එකක් තියෙනවා මචං මේ බටන් එක මේක ටික් එක මෙහෙම ටික් එක දාලා තියෙද්දි සිස්ටම් එක පෙන්වන්නේ හරිද එතන මෙන්න මේ ටික අයින් කරලා තියෙනවා ටික අයින් කරලා තියෙද්දි system explorer කියලා ෆයිල් එක පෙන්නයි ඔප්ෂන් එක පෙන්නයි system explorer එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා ඇති process priority කියලා හරිද priority කියන එක high දීලා permanent දෙන්න හරිද මෙතන මෙහෙම right click කරලා process priority කියලා දෙනවා ඒක high දීලා මෙන්න මෙතන permanent කියන බටන් එක දෙන්න හරිද ඊට පස්සේ මෙන්න මෙතන setting එකට ගිහිල්ලා මෙතන view එකට ගිහිල්ලා හරිද show status bar එක මේ show status bar කියලා එක අයින් කරගන්න හරිද ඒක අයින් කරගන්න ඊට පස්සේ ඔයගොල්ලෝ option එකට ගිහිල්ලා option එකට ගිහිල්ලා මෙතන තියෙනවා ඇති show info panel when mouse is on the right corner කියන එක ටික් එක ටික් එක අයින් කරගන්න set as default task manager කියන එකත් අයින් කරගන්න ටික් එක අයින් කරගන්න අනිවාර්යෙන් ඊට පස්සේ මෙතන මේ ටික් ටිකත් මම අයින් කරලා තියෙන විදිහට අයින් කරගන්න එච්චරයි මේ මෙතන ඇඩ්වාන්ස් එකේ මේ use always on top ඒ ටික අයින් set එක අයින් කරලා මෙන්න මේ set මේකත් අයින් කරලා දාන්න ඔයගොල්ලෝ අයින් කරලා තියෙනවා නම් එහෙමම තියෙනවා හරිද ඊළඟට අපිට තියෙන්නේ remove telemetry කියන app එක මේ app දෙක ඔටෝම ඔයගොල්ලන්ගේ කියන්නේ ෆයිල් එක ඇති app එකේ මේ කියන්නේ මම දුන්න package එක ඇති මේක run as administrator දීලා open කරගන්න app එක ටික ලෝ open window ටික බෙලයි හරි ඊට පස්සේ මෙතන action උඩ ගිහිල්ලා මේ apply all setting කියලා තියෙන apply all setting දීලා කොයිදින් apply all setting දෙන්න ඊට පස්සේ back වෙන්න back වුණාට පස්සේ machine එක restart වෙන්න කියලා message එකක් එයි මේ message එක restart වෙන්න කියන option එක දෙන්න එපා දැන් තව option optimization ටිකක් තියෙනවනේ හින්දා machine එක restart වෙන්න දෙන්න එපා මෙතන apply all setting දීලා back වෙන්න යද්දි machine මේ automatically restart කියලා එයි ඒක no දෙන්න එතන ඊට පස්සේ okay දීලා back වෙන්න ඊට පස්සේ back වුණාට පස්සේ ඊළඟ option එකට ඊට පස්සේ VPD optimization එක මේ optimize එක open කරලා අපි telemetry ටික අයින් කරගන්න ඕනේ එතන තියෙනවා ඇති telemetry 37ක් තියෙන එක disable කරගන්න telemetry IPS තියෙනවා දෙකක් තිබ්බා ඒකත් block කරගන්න block කරලා තියෙන්නේ ඊට පස්සේ මේ privacy එකට ගිහිල්ලා අරක තිබ සෙටික්මයි මේ ෝට ඔක්කොම off වෙලා තියෙන්න ඕනේ මම කලින් කරපු ඔප්ටිමයිසේෂන් ටිකත් එක්ක හරි දැන් මෙතන තියෙන ඇති ඇප්ස් වලට යන්න ඕනේ මෙතන ඇප්ස් වලට ගිහිල්ලා මෙතන ඔයගොල්ලෝ යූස් කරන්න නැති ඇප් ටික අනිවාර්යෙන් අයින් කරගන්න හරිද මම ගොඩාක් ඇප් අයින් කරලා තියෙන්නේ මෙතන Xbox කියලා එහෙම ඇති Xbox game bar එහෙම කියලා ඔක්කොම ටික අයින් කරගන්න ඒක වැඩක්ම නෑ ඊට පස්සේ ඔයගොල්ලෝ මයික්‍රෝ ස්ටෝර් යූස් කරන්නේ නැත්නම් ඒකත් අයින් කරගන්න ඒකෙත් ගොඩක් RAM එකක් දිනවා ඒකින්ද ඒකත් අයින් කරගන්න ඕනේ නම් ඔයගොල්ලෝ යූස් කරන්නේ නැත්නම් අයින් කරගන්න
ඊට පස්සේ මෙතන Microsoft Office එකේ එහෙම මෙව්ව මම Office පාවිච්චි කරන නිසා මම අයින් කරන්නේ. ගොඩක් ඇප් තියෙනවා මේකේ ඕනේ නැති ඇප් එහෙම කැලි බෑල් ටිකක් තිබ්බා. මම අයින් කරලා තියෙන නිසා මට පෙන්වන්න බෑ. දැන් ඔයගොල්ලන්ගේ PC වල ඇති. අනිවාර්යෙන්ම අයින් කරගන්න. අර Xbox කියලා තියෙනවා Game Boy ගේ ඇප් හතරක් පහක් කොයිද තියෙනවා. ඒ ටික ඔක්කොම අයින් කරගන්න. ඊට පස්සේ මේ මෙතන delete all කියන බටන් එක ඔබන්න එපා. delete selected කියන බටන් එක ඔබන්න මෙන්න මේක. මේ ක්ලික් කරාට පස්සේ මේ ඕන එක ක්ලික් කරගන්න පුළුවන්. හරිද? එහෙම කරලා ක්ලික් කරලා මෙන්න මෙතන delete selected කියන එක ඔබන්න delete all කියන එක ඔබන්න නම් එපා පුතේ. delete selected එක ඔබන්න. හරි. ඊට පස්සේ ඊළඟට යන්න. Windows එක. හරිද? ඔයගොල්ලෝ Windows 11 තියෙනවා නම් මෙන්න මෙතන ගිහිල්ලා මෙතන link එකෙන් ගිහිල්ලා ඔයගොල්ලෝ ඒක download කරගන්න. Windows 10 use කරනවා නම් මෙතනින් ගිහිල්ලා මෙතන link එකෙන් ගිහිල්ලා download කරගන්න. sorry මෙන්න මෙතන තියෙන link එක එතනින් ගිහිල්ලා Windows එක Windows 10 වල download කරන්න. මගේ 10 තියෙන නිසා ඒකෙන් download කරලා තියෙන්නේ. හරි අපි ඇප් එක ඕපන් කරගමු. ඇප් එක ඕපන් කරගත්තට පස්සේ මෙතන තියෙනවා ඇති system file checker utility කියලා. system file checker utility එක මෙන්න මේක run කරගන්න ඕනේ. හරිද? මේක run කරගන්න ඕක run වෙන එකක් දෙන්න. මෙන්න මේව run වෙන ඇති. එතකන් අපි යන් ඊළඟ setting පැත්තට මෙතන performance වලට ගිහිල්ලා මෙන්න මේ මෙතන මේ මගුලක් කියන්නේ මගුල යන්නේ එක අයින්ටම දායන්න. මේකත් අයින්ට අඩුම කරගන්න. මේකත් අඩුම කරගන්න. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා ඇති මේ සෙට් එකම ඩිසේබල් කරගන්න. මේ සෙට් එක ඩිසේබල් කරගන්න. ඕකේ. මේ ඔක්කොම ටික් එක දාගන්න. හරි මම කියන්නේ ටික් එක දාලා මෙන්න මෙතන apply tweaks කියන එක දෙන්න. Windows එකේ පොඩ්ඩක් කළු පාට වෙලා වගේ ගයින් කරගන්න. ටෙසොට් ටික් එක දාගන්න. ඊට පස්සේ apply tweaks දෙන්න. ඊට පස්සේ security and piracy එකට ගිහිල්ලා මෙතන disable timeline service එක දෙන්න. disable OneDrive එක දෙන්න. turn off user tracking දෙන්න. ඊට පස්සේ එච්චරයි මේ සෙට් එකෙන් දෙන්න. ඊට පස්සේ privacy කියලා දෙන්න. privacy කුඩට ගිහිල්ලා disable telemetry දෙන්න. BioOptimist disable කරන්න. මේ සෙට් එක disable කරලා මෙන්න මේ microphone එකේ තියෙන ඒක විතරක් disable කියන අයින් කරගන්න. හරිද? මේ තියෙන මේ මයික්‍රොෆෝන් කියන එක ඕනේ. ඒකින්ද කැමරා එක ඕන නම් කැමරා එකක් තියාගන්න. ඉංගල්ලා කැමරා එකක් තියාගන්න. හරි මේ ටික සෙට් එකම ඩිසේබල් කරලා දාන්න. ඊට පස්සේ apply tweaks දෙන්න. apply tweaks දුන්නාට පස්සේ එච්චරයි මේ සෙට් එකේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන additional කියලා තියෙන්නේ. දැන් මේක දැන් run වෙලා ඉවරයි. මේ command එක run වෙලා ඉවරයි. අපි මේක අයින් කරගමු. ඊට පස්සේ මෙතන system info දීලා මෙතන repair මේ තියෙන්නේ. මේ 1 2 3 4 වෙනි option එක උඩ click කරලා ඒක run වෙන්න දෙන්න. අප එතක ඊලා සෙටින් කල මේ ඇඩිෂනල ගුඩි කලික් කල්ලා මෙතින් enable adapt onboard process. හරිද? දැම් මේක enable කරාම ඔගලන්ට මේක enable කරන්න පරණ ගොඩා පරණ CPU එකක් තියෙනවා. හරිද? මම මේක enable කරලා තියෙන්නේ මට i5 12 gen එකක් තියෙන. මම මේක enable කරලා බලද්දි මගේ FPS 5ක් විතර වැඩි වුණා. disable කරලා දී 5 අඩු වුණා. හරිද? ඒ කියන්නේ මම මේක enable කරලා තින්නේ. ඔයගලන්ට i3 එකක් වගේ තියෙනවා නම් මේ option එක අනිවාර්යෙන් enable කරගන්න. ඔයාලට i7 10 gen එකට වඩා උඩින් processor එකක් තියෙනවා. i7 12 gen එකක්. නැත්තම් i9 එකක් වගේ තියෙන ලොකු අයියලා ඉන්නවනම් මේක enable කරගන්න එපා. හරිද? ඔන්න කිව්වා. ඊට පස්සේ මේ set එකම මෙහෙම ටික් එක දාගන්න. මේ enable මොකද්ද මේ support කියන එක NTLM support එක ටික් එක දාගන්න. prevent network auto discovery එක ටික් එක දාන්න. හරි. ඒ set එක තමයි තියෙන්නේ. මෙතන apply කියන එක දෙන්න. හරිද? හරි ඒ සෙට් එක එච්චරයි. මේ ස්කෑන් එකත් ඉවරයි. අපි මේකෙන් දැන් බැක්. හරිද? ඊළඟ සෙට් එකට යන්න. ෆයිනල් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා මෙතන සෙට් දෙකක් මේ ගොඩක් ෆයිල් තියෙනවා. එතන මෙතන temp ෆයිල් ටික තියෙන්නේ. ඔයාලා temp ෆයිල් ටික මෙහෙම කරලා උඩට ගිහිල්ලා delete කරගන්න තියෙන්නේ. හරි temp ෆයිල් ටික delete කරගත්තා. මෙතන temp2 කියනවා. temp2 එක තියෙනවා. temp2 එකත් මෙන්න මෙහෙම කරලා delete කරගන්න තියෙන මැෂින්. හරිද? හරි temp2 මෙතන මේ temp ෆයිල් ටික තමයි දැන් delete කරලා. ඊට පස්සේ prefetch කියලා ෆයිල් එකක් ඇති. prefetch ෆයිල් ටික දැම්මයි නෑ. මොකද මම prefetch කලින් delete කරලා තියෙනවා. අපි දැන් කලින් මම බලනවා මෙතන reg tweaks වලට ගියට පස්සේ මේ තියෙන disable prefetch කියලා තියෙන n එක disable කරලා තියෙන නිසා ආයේ මගේ එන්නේ නෑ. ඉතින් ඕගොල්ලන්ගේ හැබැයි prefetch ෆයිල් තියෙන්න ඇති. ඒ තිබ්බ ෆයිල් ටික අයින් කරගන්න මෙතනින් ගිහිල්ලා select කරලා delete කරගන්න. හරිද? ඊට පස්සේ system property performance exe එක ඕනේ නෑ. ඒක ඕනේ නෑ කරන්න ඔයගොල්ලෝ. ඊට පස්සේ මෙතන මේ scan එකක් තියෙනවා virus guard. ඒ කියන්නේ ඔයගොල්ලෝ Windows වල virus guard එකක් නැත්තම් මේ application එක use කරන්න පුළුවන්. මේක මේ මොකද crack කරලා තියෙන version එකක්. ඔයගොල්ලන්ට virus එක check කරගන්න ඕන. ඒක check කරගන්න.
හරි දැන් මංගොලන්ට දැම් මෙතර MESURL කියලා මෙතර අප එකත් තියෙන ගොලන් පේන ඇති මේ අප එක මේ අප එක ඩවන්ලෝඩ් කරන්න හරිත අප ඩිස්ක්‍රපෂන් දාලන මේ ඔක්කොටම ලින් කරග ඒල ඩවන්ලෝඩ් කරගන්න මෙතන ඇක්සප්ටෝල් දීලා මෙත නෙක්ස් දීලා මෙතන මේ ෆුල් ස්කෑන්ටන් ෆුල් ස්කෑන් එක දීලා නෙක්ස් දීලා මේක විනාඩි 40ක් විතර ඔක මුළු පිසිගම ක්‍රෑශ් ගැන ක්‍රෑශ්ලා තියෙන ෆෝල්ඩස් ඒගන්නේ ඩිසගැන් ක්‍රෑ කියම වෛරස් එකක් තියෙන වෛරස් කොම් ස්කෑන්ඩලා ඊටස්සේ මොකක්ද ෆයිල්ලයක් කරප්ටලා තින විඩෝස් ෆයිල්ල කරප්ටලා තියනට FPS ඩවන්් වෙන ඒ ඔක්කොම ෆික්ස්ලා විනාඩි 40 සමරට පැයක් දෙයක් යන්න පුළුවන් එන්ද ඔගුල රෑ නිදාගන්නට හැරි ස්කෑන්් එක දාලා නිදාගන්න හරි ගොඩක් ස්ලෝ පිසිකක් තියෙනන අනිවාර රෑට දාන්න ගොද මේක පැයක් දෙයක් වගේ යන මටන විනාඩි 40ක්වා යන්නේ එයින්ද මේ මට වඩා ස්ලෝ පිසිකත් තියෙනන කොහොමත් පැයක් විතරයි හරි ඉල්ලන් කොප්ටිමයිසේෂන දැන් ඒ සෙට්ට ඉවරයි ෆස් පාට්ට ඉවරයි දැන් යන්න දන්න මෙතන මවස්කර්ස කියලා තින මෙතන මවස්කර්ස එක මන්දාලා ඇති එන්න මේ මවස්කර්ස එක මේ මවස්කර්සේ ඩිලේ අඩුයි මයක ටෙස් කල්ල තින ඇතරම් ඩිලේ අඩුයි මේ මස්කර්ස්ක අප මවස්කර්ස්ක දාගන්න කියලකොහොම මවස් සෙටිං සල්ට ගිල්ලා ඇඩිෂනල් මවස් ඔප්ෂන්ස එකට ගිල්ලා මෙන්න මෙතන එන්චාන්ස් පොයින්ට ප්‍රසින එකට ඕෆ් කරගන්න ඒක ටික අයින් කරලා තියන්න ඊටස් මෙතන පොයින්ට එකට ඉල්ල මේ සිලෙක් පොයින්ට කියල නෝමල් එක උඩ ඩබල් කික් කරන හරි ඩබල් කික් කරස මේ වගේ වින්ඩෝ කෝපෙන්න්නේ හරිද ඊටස්ස මෙන්න මේ තියෙන මෙන්න මේක තියෙන මේ ෆයිල්ල තියෙන ෆයිල්ල මෙන්න මේ ගුඩින් තියන්න හරි ඊටස්සේ ඒකුඩ මේ ඩොප් කරලා දාගන්න ඩොප් කළ දාගට පස මෙන්න මේකින් පල්ලට යන්න පල්ල රියටවස්ස ගොලන්ට එක හිමීට බලබල යන්න පෙන්නයි එක තිීන් තැන හරි මේ තින් මෙතින මෙතන මෙතින දැන් අපි ඇදාගත්ත මෝස්කසේ උඩ කලික්ලා ඕපන් දීලා ඒක දීලා ඕක දීලා සිලෙක්ට එක දෙන්න හරිද සිලෙක් කරගන්න තොර මේ මවස් පොයින්ට එක ඒවලට හරි ඊළඟට අපිට ඊලාං ප්‍රේශෂණය කරන්න තියන ම මේ ලින්ක් ඇදදා තින මෙතන වින් ලේටන්සි අප් කියලා තින හරිද වින් ලේටන්සි අප් එක වින් ලේටන්සි අප් එක මේ උඩ මෙහම කලික් කරගන්න කලික් කරට පස්සේ මෙන්න මේ වගේ ඇප් එකක් පෙන්න්නයි ඇප් එක උඩ ලයි කලික් කල්ලා රන්න සැඩමිස්ට්‍රේට නේ දෙන්නඩෝන කොටෝම රන්න සැඩමිස්ට්‍රේට තියෙනවා මේ ඇප් එක ගොල්ලන්ගේ මෙන්න මේද මේ හරියට වගේ දාගන්න හරි නැත්තම් මේ වින්ඩෝසල මේ කොහෙන් හරි මෙහම ඩ්‍රැගන් ටොප් කළ දාලා ඔගුල්ගේම එක හරි ගේමයක් ගහන්න කලින් මෙන්න මේ ඇප් එක ඕපන් කළ තියාගන්න ඕනේ හරි තෝට මේගෙන් දැගොල පෙන්න්න ඇති මගේ ඩිලේ කියන්නේ කරන් ඩිලේ කියන්නේ එකයි දශම ගානකට යන්න මේ දස් ගාන කියන්න එකයි දශම ගානකට යන්න දැන් ඩිලේක මේ ගොලන පේනති ඩිලේ මා පට්ට අඩුයි ඒකන් මේ අප ඕපන් කර මේ වින්ඩෝස් ටෙන්වලට ඉතර වැඩ කරන්න ලවන්නට කරන්න ගොඩක්කට ලංකාව පිසි කන්න ගහන කට වින්ඩෝස් ටෙන් තියෙන අනිවර වින්ඩෝස් ටෙන්වලට ඉතරම එක වැඩ කරන්නේ මේක ඩිලක මාර ඉදිට අඩුවෙන ගොලන් ටේස්න ඇත්න මේ රීෆ්‍රෙෂ් කරත්දීම් පට්ට හයිිය රීෆ්‍රෙශ්නවා හින්ද මේ අප් එක අනිවාරෙන් ඕපන් කරලා මෙම බැක් ස්පේස් කරලා යන්න මිනිමයිස් කරලා තියාගන්න හැම්බිලේ හරි ඔබ පිසි කෝන්් කරපුවා මේ අප එක ස්රෝම ඕපන් කරලා මිනිමයිස් කරලා ගේමක් ගන්න ගේමක් ගන්න හරි බොසිලා ඔපස් දැම්ම කලින් දැන් කරපු ටවික්ස් ටික ඔප්ටිමයිස් ටික තියෙන්නේ මෙන්න මේ ටීකින් සොෆ්ටයා කියල තියන ටීකින් සොෆ්ටය කියල මෙන්න ඇතුට කියට පස්සම මෙන්න මේ තින් මයිපේන් කියන ඇතුල් එක්ස්ට්‍රක්් ෆයිල් දීලා ඒ ඔප් මේ ෆයිල්ටි ගණඩ දින හරි ඇ ඊලාගේ එම ෆයිල්ලක් ගණ්ඩ නෑ ඉරස ඔගලන කරන්තිය ක්‍රොම්මෙන් ගිල්ලා ක්‍රිස් ටයිටස් කියලා ටූල් කියලා සර්ච් මෙන්න මෙතන පලවෙනි ඔප්ෂන්යට යන්න පලවෙනි ඔප්ෂන්යට ගිල්ලා මෙන්න මෙතන තියෙන ඇති VRP US නෝදල මගුලත් තින මේ කමන්ඩ ඇත්තින මොලන්නේ කමන්ඩ ඇතින කමන්ඩ කොපි කරගන්න ඇරද කොපි කරලා මෙතන පවර්ශෙල් කියලා ගල ඉන්දෝසර සර්ච් කරලා එකුට රයිකලික් කරලා රන්න සැඩමිස්ට්‍රේට දීලා යස් දෙන්න ඊටස් මේක ලෝඩ්ඩ ගන් තියලා රයිකලික් කරලා මේක පේස් කරන්න ඔප්ෂ මේ අපි ගත ටෙක්ස්ට එක පේස් කරලා එන්ට බන්න එන්ට පෝට පස්සේ මේ විදිර මේ ලෝඩ්ඩයි මේ කෙලිම මේ ගැන ඔන්ලයින් තමරන්න ඇප් එක ඇප්යක් වගේ තමා තියන්නේ ගොබල එකක් වගේ හරි මේ වගේ ඉන්ටවස කෝපන් මේ ටස්ම ටක් කල ඔප්ෂන් ඇතින ටක් ඔප්ෂන් ගුඩ කලික් කරලා ස්ටෑන්ඩ ඔප්ෂන් එක දෙන්න මෙතන මේ තියෙන ඇති ක්‍රියට් රීස්ටෝපයින් කෙලේ අපි දැන් කලින් ක්‍රියට් කරපු නිසා ඒක ඩිසේබල් දෙන්න ඉටස් මෙතන තියෙන ඇති ඩිසේබල් රීකෝල් කියලා එක ඩිසේබල් කරගන්න මෙතන ඩිසේබල් ඩීපලෝඩ් එච් කිය ඇති එච්චකට මෙෝ කරන්න මේට කොටෝම ලයි වෙන මේ සිටින්ටික
ඊට පස්සේ මෙතන තියෙන ඇති ස්නැප් ඇසිස් වින්ඩෝස් ෆ්ලයි අව් කියලා ඒක ඩිසේබල් කරගන්න මෙතන ස්ලප් මැසිස්ට සජසන් කියල් තියෙන එක ඩිසිබල් කරලා මේ වෙජස් කියල් තියෙන් වෙජස් කියන එක ඩිසේබල් කරගන්න ඩිසේබල් කරට පස්සේ ඇඩෝබ් ඒට ඩිසේබ කරට සට මෙත මවස් ඇස්රේෂන් කියන ඔන් කල තින එක ඩිසේබල් කරගන්න ෝක මේ ඔන් කල් තියන්නවා මෙතන බින් මෙනිිය සේ් බායන එක ඩිසේබල් කරගන්න හරි මේ සට්කම ඩිසේබ කරන්න මේ අන්ටික්කන්න ඔක්කමට ගොල ටික් කරගන්න මේක ඩිසේබ කරගන්න මේක ඩිසේබ මේක පඩිසේබ කරන්න මේක ඩිසේබ කරගන්න මේක ඩිසේබ කරන්න මේක ඩිසේබ කරන්න බැක්ග්‍රවන්් ස් ඩිසේබ ඉටස්සේ මයිකෝසොෆ් කෝ පයිලට් ඩිසේබ කරන්න ඩිසේබල් ඉන්ටෙල් ගොඩක් මේකට මේ රැම්ම කදරගන්න එක ඩිසේබ කරගන්න ඊටස්සේ අපට සෙට් ඩිස්පලස් ෝ පෆෝමන්ස් ඒක ටික්කේ දාගන්න සෙක් ලසික් රයිකලික් මෙනිිය එක දාගන්න ඕනෑගල වින්ඩෝස් ලවන් යස් කරන එක දාගන්න කලින් වින්ඩෝස් ටෙන්නගේ අර රිෆ්‍රෙස්් කරන බායක තියන්න එන්න එක තමයි එන්න එක ටික්කේ දමටස් මයක ටික්කේ දාගන්න විඩෝස් ටෙන් නිසා රිම මයිකෝසොෆ් එජ්ජක ඒනගොල මයිකෝසොෆ් එජ්වල්ට රැම්ම ගොඩක් යස් නාරිද ඒන් දවගල්ල කොම් මයිකෝසො එජ් කියලා කොම් ඩවන්ලෝඩ් කරන කොම් ඩවන්ලෝඩ් කරන මයිකෝසොෆ් එජ් එක අවගල පිසින් අයින් කරන්න ඕන්න මෙන්න මේ රිම මයිකෝසොෆ් එජ් එක ටික් එක දාගන්න එක අනිවාරෙන් රෙකමෙන් කරන්න මයිකෝසෝ එජ් යස් කරලා තින ඉස්සර එකට ගොඩ රැම්ම අදිනවා හිද අනිවාර කොම් හරි ඔපරහරි දාගන්න හරි ඊටස මෙතන රිම වන්ඩ්‍රයිව තියෙනවා වන්ඩයිව රිම කරගන්න ඊටස්සේ මෙත මේ සෙට්ට ගලි කලා මෙතන මෙතන තිනති රන් ටවික්ස් කියලා රන් ටවික්සේ බොඩ පස්සේ මෙන්න මෙතන මේ වගේ මම් දැම ටවික්ස්ට මේ යස් කල තිීම දාලා තිය නිසා මම මේ කයරන් කරන්න ටික වෙලාවක් යන එකයි මෙන්න මෙතන මේ වගේ රන්වේ ටවික්ස්ටික විනාඩි 10ක් විතරයි රන්න ලයිවරන්න ඔක්කම රන්නුනට පස්සේ මෙතන යටින් වැටෙනවා ටවික්සා ෆිනිස්් කියලා ඊටස්සේ ටවික්ස් ෆිනිශ් නට පස්සේ මෙන්න මේක අයින් කරගන්න ඇපෙන් අයින්ගට ඊටස්සේ අපියන් ඊළඟ සෙට් එකට මේ කියද මේ ඇප් එකත් තියෙන ඇපේ මේ ඇපේ දැන් ගෝල් කලින් එන්විඩියාවට යුස් කිය දුන්න රිෆර්ෂේට් එක වැඩි කරගන්න බෝම කියලා දැන් ඔගලන්ට ගෙන ග්‍රෆිකාඩ නෑකිම ගොල ඔන් බෝඩ් ලැප් එකින් ගන්න ඔන් බෝඩ් ලැප් එකින් ගන්නන ග්‍රෆික් කාඩ් එක ග්‍රෆිකාඩ නැතු ගන්නන කොමද රිෆ්‍රෙෂ් රේට් එක වැඩි කරගන්න කියලා මෙතන මේ අප ගත්තින මේක රන්න සැපිස්ට්‍රේට දෙන්න මේ අප එකත් මල්ලිංක් දාල් තියන ඩිස්ක්‍රපෂන් එක ඒගල ඩවලෝඩ් කරගන්න හරිමචා ඕකේ ඊටස් මෙතර ගොලන් මොනිට දැන් යස් කන්න මොන්ට එක චස් කරගන්න චස් කරට පස්ස මෙතර මෙතන ඇඩ් කියල බට්නය තින හ මේ ඇඩ් කියන බට්නකොට හික් කල්ලා රිෆ්‍රේට් කියලීම දැන්ගොල හැටකින් දැන්වල් මොන් ලැප්පයි හරි මොන්්ඩ එක හරි හැට තියන්නේ රිෆ්‍රේෂට හැටයි කුඩින් කුත් රිෆ්‍රේෂය නෑ ගොලන්ට මෙත හැට කියනකට හැත්ත පහදාන්න හැට වෙනුවට හැත්ත පහදාන්න සොරි ඇත්ත පහදාලා ඕකේ දෙන්න මෙතන මේ ඕකේ දෙන්න ඕක දීලා බැක්වුණට පස්සේ ඔගොලො අප ඔගොලන් පිසික රීස්ටාර්ට් කරන්න රිස්ටාර්ට් කරට පස්සේ මෙතන ගිල්ල ඔලන් ඩිස්පලේ සිටිං සොලට ඩිස්පලේ සිටිංවලට ආට වස්සේ මෙතන ඇඩ්වා සටින් තින ඇඩ්වා සිටිංවලට ගිල්ලා මෙන්න මෙතන ගොල්ලන්ගේ දැන් අපි කලින් හැත්ත පහහිල දාත් හැත්ත පහනත්තන් අසු පහගොල්ලන් ඔයගොලොන් දාගත්ත නම්බ එක මෙන්න මෙත රිෆ්‍රෙශ්රේට් එක උඩින් පේන ඇති යටින් හර උඩින් හරි පේන ඇති එකට දාලා ප්ලයි කරලා බලන්න ඔගුල්ලන්ගේ කිය සපෝට් කරන්න නැතිකල සපෝට් කරන්න ඇත්තන් ඩිස්පලේ කළු පාට වෙලා තියෙනවා විනාඩියන්නේ තප්පර 20ක් ඔය කළු පාට වෙලා තියෙනවා නැත්තං තප්පර පහක්කොය කළු පාට වෙලා ආය ඩිස්පලේගෙනවා ගැන පේන්න පටන් ගන්න ඉටස ගනට හැත්ත පහ යස් කල්ලා ඔගන් ඩිෆ්‍රේෂයට වැඩි කරන්න පුළුව හරිම මේ වීඩියෝ බාගට එඩිට කරන ගමන්තා මේ අන්තිම කෑල් දාන්න මේ වීඩියෝ දැන් ගොඩක් දිගයි ම මෙඩිට කරන ඔොන්තම දැක්ක විනාඩි 40ක් ටික දැන් වීඩියෝ ඇවිල දිනවා දැම අන්තිම කෑල්ල තම යන්නේ මේ අන්තිම කෑල්ලට මං ඇටල සෝස් එක ඇටල සෝස් එක රෙවියෝස් ඉන්ස්ටෝල් කරගන්න විදි තම කිය දෙන්නේ අන්තිම කෑල්ලට තව මේක තියෙනවා තව විඩෝ 6 ලයිට් වර්ෂන් එක ගැන මේ වීඩියෝ මම් මේ වීඩියෝ ඉවර කල්ලා ඉගන්න තව සතියෙන් දෙක්කි විතරම වේ වීඩියෝ අප්ලෝඩ් කරන්න මොකද මේ වීඩියෝට ඔක්කොම දාණ්ඩිටන හරි ඇටල සෝයස අන්දාගන්න දියක් බලමු මෙතන මේ ඇටල සෝයිස් කියලා ඔයගොල්ලෝ මේ සර්ච් කරගන්න මේ විදිර ඇටල සෝයිස් කියලා මේ Google එඩිහිල සර්ච් කරගන්න ඊට පස්සේ මේ පලවෙන් ලින්කේ තියන පලවෙන් ලින්කයට යන්න පල ලින්කට ආරවස් මේ වගේ පේජය කෝපන් වෙයි
ඊට පස්සේ ලේටස් වර්ෂන් ඇටලස් ඔස් කියන මේ තියන්න ඔක්ටෝබර් 2024 කියල් තියන ඒකුට කලික් කරගන්න එකුට කලික්කට පස්සේ පේබෙන පේජ්ජ කල්ල ගිට පේජ් එක ලෝඩ්ඩේ ඉටස පල්ලට ස්කෝල් කල්ලා ටියක් ස්කෝ කරලා ගියට පස්සේ මේ ඇසෙත් සොල තියෙනවා ඇටලස් ප්ලේබුක් කියලා ඇටලස් ප්ලේබුක් කියනෙකුඩ කලික් කල්ලා මේ ඒ ෆයිල් එකකුල ඩවන්ලෝඩ් කරගන්න හරිද MB නමකගේ ෆයිල් ඇත්තම තියෙන ඊට පස්සේ ඔයකොල්ලෝ ආය ටැබ් කෝපට් ගන රෙවිෝස් කියල සර්ච් කරන්න ඕන හරිද රෙවිෝස් කර කියලා සර්ච් කරට පස්සේ මෙන්න මෙතන මේ රෙවිෝස් ඩවන්ලෝඩ් කියලා මේ ස්රෝම ලිංක එකයි ඒ ලිංක එක ඕපන් කරගන්නඩ ඕපන් කරගත්ත පස් මෙහෙම පේජය පෙන්න්නයි ඒ පේජ්ක ඒ පේජ්ජික ඇති මේ ගෙට් AMD විසට් කියල් තියෙන හරි මේ උඩ මේ තියෙන ගෙට් AMD විසට් කියල් තියෙන ඒක කලික් කරගන්න ඒ කලික් කරගත් වස්තාව තව පේජ්ජක ටරන්ගියට පස්ස මේ AMD විසට් බේට EXE කියල් තියෙනවා ඒක ඕපන් කරගන්න ඔයගොල්ලෝ ඒ කෝමට් කරන්නේ සොරි ඩවන්ලෝඩ් කරගන්න ඔයගොල්ලෝ ඩවන්ලෝඩ් කරගත්ත පස්සේ අපි ඩවන්ලෝඩ් කරු ෆයිල් එක මෙන් මෙතන් තියෙනවා මෙතින ඇටලස් ප්ලේබුක් කියන තියෙන අප මේක වින්ඩෝස් වලින් එලියට ගමු ටවස්සේ AMD විසට් බේට එකත් අපි මේ එලියට දාගමු මෙන්න මේ ෆයිල් එක තම තියෙන්න ඕනේ ඊටස් මේ ෆයිල් දෙක මේ AMD විසට් කියන එක ඕපන් කරගන්න ඊටස් AME විසට් එක මේ කලින් ද පැට්ලස් ඔයස් මේ තියෙන්නේ මෙතින ඇටලස් ප්ලේබුක් කියලා අපි කලින් ඩවුල් කරත් ෆයිල් තින් ඒක මෙහම ඩ්‍රැගන් ඩොප් කරන්න මේ බොක්සිගෙන් හරිද මේ බොක්සෙන් ඩ්‍රැගන් ඩොප් කරට පස්සේ ලෝඩ් වෙයි ලෝඩ්නට පස්සේ ඔයගුල්ලන්ගේ ඇන්ටි වයිරස් ඩිසේබල් කරන්න හද තොට වයිරස් කාඩ් වයිරස් කාඩ ඩිසේබකන් මොකක් දන්නවද මේක පිසිගේ ඇඩමිස්ට්‍රේටස් මේක වයිරස් මුත් නෑ මේක ඔකලන වෙබ්සයිට් හිල්ල බලන්න පුළුවන් මේක මාර මේ රේට ඩන හයිල් ටේට ඩෝස් එක මේ දැන් හදර ති දිර මේ පේනති රැම්ම අඩුවෙනවා CPUසජ අඩුවෙනවා FPS 100ක ඩිෆරන්සයක් වෙනවා කියලෙගල මේ ගැරන්ටී කල තින එහම වෙනවා මගේ මාතක යස් කරන්න දැමුත් මගේ ඇටල සෝස් තම තියන්නේ ඉදම එක රෙකමෙන්ට් කරනවා ඔගොල්ලො වයිරස් කාඩ් එකට ඉල්ලා මෙන මැනේජ් සෙටිං එට ඉල්ලා මේ ඔක්කොමටික ඕෆ් කරලා දාන්න හරිද මෙන්න මේ රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් එකයි ටැම්ප එකයි මේ ඕෆ් කළ දාන්න ඊටවස්ස දැම්මන් මේක ඉන්ස්ටෝල් කරලන් තියන්නේ මේ පලේබුක්කිස් කරට ප්ලයි රනිට කියෙන් දුන්න පස්සේ මේ දැම ඔගොල්ලන්ගේ පෙන්න්නන්නේ දැම් මගේ එක පෙන්න්න මොකද මම ගැන රන් කරල මේ ස්ටෝල් කර තිය නිසා මෙත නෙක්ස් දෙන්ඩ ඔයගොල් වයිරස් කාඩ ඩිසේබල් කරට පස්තාම නික්ස් දෙන්න පුළුව ඒගන් නොගොල තර්ඩ පටි වයිරස් කාඩ් ඇතින් දාලා තියෙනනම් ඒකත් දාන්න ඊටස්සේ මෙතන මේ මගේ වින්ඩෝස් එක අප්ඩේට් කල නෑ කියල් තියෙන ගැන් දවසක් කාල්ප කලින් අප්ඩේට් එක දාලනෑ කිය කියෙන ඒකට මෙතර බයිපාස් කියන එක දෙන්න බයිපාස් දුන්නට පස්සේ ඔගොල්ලන්ට මේ දාන්න පුලන් ඉනෙක්ස් දෙන්න පුලන් නෙක්ස් දෙන්ඩික සාය සාය නෙක්ස් දෙන්න සැගමට ලයිසන්ස එකට ඇග්‍රීවෙන්ඩ ඇග්‍රියුණට පස්සේ මෙතන කම්ෆික ඔප්ෂන්ස් කියලතින කම්ෆික ඔප්ෂන්නෙකුට සිලෙක් මේ සිලෙක් ඔප්ෂන්නෙකුට කලික් කරලා මය මේක වයිස් කාට ගොල්ල අහන ඩිසේබල් කරන්න එනබල් කරන්න ඒ අපි නේබල් කරන්න අනිවාරය හිද නේබල් කියලා නෙක්ස් දෙන්න ඉට පස්සේ මේ ඩිෆෝල් මිටිකේෂන එක රෙක්මෙන්් කල තින ඩිෆෝල් තියෙන්නේ කියලා එක නෙක්ස් දෙන්න ටස් ඩිසේබල් ඔටෝමටික් අප්ඩේට් ගන්න ඔගල වින්ඩෝස් ඔගල ගේමක් ගහති ඔටෝගේම ගහන අප්ඩේටන සමල තොට කනෙක්ෂණ එක දරගන්න පොෆෝම්ස් දරගන්න හිද ඩිසේබල් නෙක්ස් දෙන්න ඉස මේ සෙට මුත් කරන්න මේටික ඔක්කොම ටික්කේ දාල් තියෙන් ඕනේ මේටික ටික්කේ දාල් තියන්නට මේ ඉන්ස්ටෝල් බ්‍රවස කියන එක ටික්කේ අයින් කරන්න ඔයගොල්ල ක්‍රොම් ඉන්ස්ටෝල් කරල තියෙනවා ක්‍රොම් එක කියන ක්‍රොම් එක ඉන්ස්ටෝල් කර තියෙන මේක අයින් කරන්න ක්‍රොම් ඉන්ස්ටෝල් කර නැත්තම් ඔයගොල්ලෝ Microsoft Edge use කරනවා Edge එක දැන් මේකෙන් මේ Atlas OS එක delete වෙනවා Edge එක ඒගොල්ලෝ delete කරලා දානවා මොකද Edge එකට performance අඳිනවා RAM එක ගොඩක් අදිනවා ඒ හින්දා ඒගොල්ලෝ delete කරනවා ඒ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යෙන් වෙන browser එකක් දාන්න Firefox හරි Opera හරි වගේ browser එකක් දාන්න මේක okay වෙන්න ඕකේ දුන්නාට පස්සේ මෙතන next දෙන්න නෙක්ස් දුන්නට පස්සේ තව මැසේජ් දෙයක් විතරයි අයනෙක්ස් දීලා මේක ඩවන්ලෝඩ්ෙන්ට දෙන්න හරිද ඩවන්ලෝඩ්ෙන්ට දෙන්න කොහොමත් විනාඩි 30ක් ඔයගොල්ලෝ කනෙක්ෂන් ස්පීඩ් එක තමයි මොකද ඉන්ටර්නෙට් එකෙන් ඩවන්ලෝඩ් වෙන්නේ ගොඩාක් හොඳ කනෙක්ෂන් නැති වෙනවා නම් ඉක්මනට විනාඩි 10න් වගේ ඩවන්ලෝඩ් වෙනවා නැත්නම් විනාඩි 30ක් විතර යනවා හරිද ඒක ඩවන්ලෝඩ් වුණාට පස්සේ ඔයගොල්ලෝ PC එක ඔටෝම රීස්ටාර්ට් වෙලා Atlas OS කියලා මෙතන මේ වැටේ බෑග්‍රවුන්ඩ් එක හින්දා ඔයගොල්ලෝ මුකුත් කරන්න යන්න එපා මේක next දුන්නට පස්සේ තව මැසේජ් එකක් ඇවිල්ලා next දෙන්න කියයි එහෙම මට මතක විදිහට එහෙම තමයි තියෙන්නේ කොහොමද next දිදී යන්න එතකොට ඔයගොල්ලන්ගේ install එක පටන් ගන්නවා ඊට පස්සේ විනාඩි 30ක් විතර ගියට පස්සේ PC එක restart වෙලා මේ ඔයගොල්ලෝ Atlas OS එක
හරි සුගලම යට කමෙන්ට් සික්ෂේ මට කමෙන්ට් දාල් තියන්න ගුලන්ට මේ ඔප්ටිමයිසේෂන්ටික වැඩ කරන්න අනිවාරෙන් වැඩ කරන්න ඕනේ අනිවාරෙන් කමෙන්ටයක් දාන්න වැඩ කරා කියලා එහම මේ වීඩියෝ මෙදහරිවල උනාරි ප්‍රශ්නයක් එම තියෙනවා ගොලන්ට මෙම මේ වැඩිකන් වීඩියව මොනහම ප්‍රශ්නයක් තියෙනවනම් මේ ඒ වීඩියෝ තැන මේ ටයිම් ස්ටෑම්පේ තිනේ වෙලාව මෙන්ෂන් කල දාන්න මේක මට තේරෙන්නේ පොඩ්ඩ කියල දෙන්න පුලොන්දි කියලා යට කමෙන්ට් සෙක්ෂනේ දාන්න මං කියල දුන්න මහ වැරදීමක් තියෙනවන ඒකෙත් මේ කමේක්ෂණ දාන්න ලයිකත් දාන්න මේ වීඩියෝ මන්දැන් හදන්න දවස් පහක්හයක් ගිය එයින්ද මේ අනිවාරෙන් ලයිකෙත් දාල සබ්බය පරත්දාන්න ඉස්සරහටම විඩෝ 6 ලයිට් එකයි තව කෑලිබෑ මේ ඔප්ටිමේෂන් තියෙනවා ඒටික මේ මං ඉස්සරහ දාන්න මොත් වීඩියෝ තව මේ දික්වෙන් නිසා ම මේ ටික තරයි දාන්න එනම් කොල්ල මේ මගේ කොල්ලො ටික චිල්ලකින්ට පරිස්සමෙන්ට එහෙනම් කොලො අපි ගියා